සුබ දවසක් වේවා හැමෝටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ e-commerce ඇප්ලිකේෂන් එකක් හදන ප්‍රොසෙස් එකේ 24 වෙනි වීඩියෝ එකට. ඉතින් කලින් වීඩියෝ එකකින් මේ කියන්නේ 23 වෙනි වීඩියෝ එකකින් මම එක්ස්ප්ලেইন කරේ single product view page එක ගැන. සෙලර්ගේ පැත්තේ. ඉතින් මේ වීඩියෝ එකේ මම එක්ස්ප්ලেইন කරන්න බලාපොරොත්තු වෙන්නේ මගේ e-commerce ඇප්ලිකේෂන් එකේ watch list එකේ ඩිසයින් එක ගැන සහ ඊට අමතරව responsive එක ගැන. හරි අපි වීඩියෝ එකට අපි account එකට log වෙලා ඉමු. ඒ කියන්නේ web application එකේ තමන්ගේ account එකකින් log වෙලා ඉමු. log වුණා පස්සේ අපිට මෙතන බලා ගන්න පුළුවන් home.php එක. ඉතින් මේකේ header එකේ අපිට බලා ගන්න පුළුවන් මෙතන my shop කියලා drop down එකක්. ඉතින් මෙතන අපිට බලා ගන්න පුළුවන් watch list කියලා section එකක් තියෙන එක දෙමු. ඒක දුන්නා පස්සේ අපිට කෙලින්ම බලා ගන්න පුළුවන් watchlist ඒ කියන්නේ my watchlist.php කියන page එකට navigate වෙනවා. ඉතින් මේක අපිට බලා ගන්න පුළුවන් උඩ header section එකක් තියෙයි. අපේ account එකෙන් log වෙලා ඉන්න මම මෙතන සසින් කියලා පෙන්නනවා. ඊට අමතරව sign out කියලා rangers red color එකෙන් පෙන්නනවා. ඊට අමතරව help and contact කියලා පෙන්නනවා. ඊට අමතරව sell පෙන්නනවා. ඊට අමතරව අර ඉස්සෙල්ල පෙන්නපු drop down එක පෙන්නනවා. ඊට අමතරව මෙතන cart icon එක තියෙනවා. ඊට පල්ලෙහින් watchlist කියලා මෙතන text එකක් දාලා තියෙනවා. හරි ඊළඟට අපිට බලා ගන්න පුළුවන් මෙතන search කරන අපිට මේ input field එකක් තියෙනවා. ඊට අමතරව search කියලා button එකක් තියෙනවා. ඉතින් ඊළඟටත් අපිට බලා ගන්න පුළුවන් home කියලා paragraph එකක් දාලා තියෙනවා. ඉතින් මේක අපිට ඉවුවා පස්සේ අපිට home එකට navigate වෙන්න පුළුවන්. ඊළඟට my watchlist කියලා තියෙනවා. ඊළඟට මෙතන my cart තියෙනවා. my cart එකකින් පස්සේ අපිට recent කියලා තියෙනවා. ඉතින් my cart එකේ බව පස්සේ අපිට cart එකට navigate වෙන්න පුළුවන්. recent එකට නම් මම තාම ප්‍රෝග්‍රෑම් කරලා නැහැ. ඉතින් ওই විදිහට තමයි අපිට basic බලා ගන්න තියෙන්නේ. ඊට අමතරව මෙතන බලා ගන්න පුළුවන් අපිට Lenovo mini laptop, iPhone 7 Pro. ඉතින් ඔය වගේ අපි card එකට add කරගත්තු details ටික මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි තියෙන්නේ. ඉතින් මෙතන එක එක item වලට ආයි buy now option දීලා තියෙනවා. ඊට අමතරව add to cart තියෙනවා. ආයි මේ කියලා icon තියෙනවා. මේ buy now කියන එකට ගියප් පස්සේ අපිට green color එකකින්, yellow color එකකින්, red color එකකින් ඔය වගේ colours වලින් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අන්තිමටම තියෙනවා මේකේ footer එක. footer section එක මම add කරලා තියෙනවා. ඉතින් ඔය ටික තමයි අපිට වෙබ් එකේ ඩිස්ප්ලේ කරගන්න පුළුවන් ඩිසයින් එක පැත්තෙන්. අපි බලමු මේකේ බෑක් එන්ඩ් එකේ කොහොමද අපි ඩිසයින් එකට අදාළ කෝඩ් එක කෝඩ් කරලා තියෙන්නේ කියලා. මම මේ විෂුවල් කෝඩ් ඉතින් ඒකට ගියා පස්සේ මම මේකට watchlist එකට අදාළ ඩිසයින් පාර්ට් එක කරගෙන තියෙන්නේ watchlist.php කියන ෆයිල් එක. ඉතින් මෙතන meta tag එකක් දාලා තියෙනවා. ඉතින් මේකෙත් අර වෙනද වගේම ප්‍රධාන div එක වෙනුවට container fluid කියලා අරගෙන තියෙනවා. second div එක වෙනුවට second div එකට අරගෙන තියෙන්නේ div class row කියලා. ඉතින් මේකට අදාළ මේ list එකේ මේ data load වෙන්නේ අපි database එකකින්. මේ database එකේ තියෙන data ටික තමයි අපි මෙතන load කරගන්නේ. ඉතින් ඒකට අදාළ db part එක තමයි මෙතන මේ PHP script එකක් දාලා අරගෙන තියෙන්නේ. ඉතින් මේක ගැන වීඩියෝයක් මේ db part එක ගැන වෙනම වීඩියෝ එකකින් මම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද වීඩියෝ එකේ මම explain කරන්නේ මේකේ design part එක ගැන විතරයි. ඉතින් දැන් අපි මෙතන බලාගෙන ඉමු. මෙතන div tag එකක් දාලා watch list එකක් දාලා තියෙනවා. watch list කියලා ටෙස්ට් එකක් දාලා තියෙනවා. ඉතින් මේ ටෙස්ට් එක තමයි අපිට මේ මෙතන watch list කියලා බලා ගන්න පුළුවන්. ඊට අමතරව මෙතන hard එක icon එකක් තියෙනවා. ඉතින් මේ hard එක icon එක අරගෙන තියෙන මෙතන add hearts කියන මේකකින් එක රන් තියෙන step වලින්. ඉතින් ඊට අමතරව div class එකක් දීලා තියෙනවා. ඊළඟට search එකට තියෙනවා. search එකේ outlook එකක් දීලා තියෙනවා. මේකට search කරගන්න. ඊට අමතරව අපිට බලා ගන්න පුළුවන් home එක තියෙනවා. home එකේ අර paragraph එක මම navigate කරලා දෙන්නම්. මෙන්න මේ option එක home එක. ඒකට අදාළ code එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක ඒ tag එකකින් header එකකින් දාලා තියෙනවා home.php කියලා. ඉතින් my watchlist කියලා ඊළඟට තියෙනවා. ඊළඟට my cart තියෙනවා. මේ cart කියන එකත් href එකකින් navigate වෙන දාලා තියෙනවා cart.php එකට. ඊළඟට recent එක නම් තාම මම code කරලා නැහැ.
එතනට තමයි එන්න තියෙන්නේ. ඉතින් ආයේ අපිට බලා ගන්න පුළුවන් PHP script එකක් දාලා මෙතන database එකෙන් data අරගන්න code එකක් දාලා දිනවා search code එක. ඉතින් ওই ටික තමයි DB part එකේ බලා ගන්න පුළුවන්. අපිට ඊළඟට තියෙනවා many you have no items in your watch list එක කියන්නේ කිසිම item එකක් නැහැ. ඊට පස්සේ පෙන්නනවා මේක start shopping කියන්නේ කිසිම දෙයක් නැත්නම් අපි start කරන්න යමු කියලා. ඉතින් ඒක දාලා href එකක් දාගෙන home.php එකට කිසිම item එකක watch list එකේ නැත්නම් start shopping කියලා ඒ බටන් එක එපුව ගමන් අපි home එකට navigate වෙනවා. ඉතින් ඔය ඔප්ෂන් එක පෙන්වන්න මම ඔයගොල්ලන්ට. ඉතින් මට පුළුවන් මේක මේ item ඔක්කොම remove කරන්න. remove කරලා පෙන්නන්න මම ඔයගොල්ලන්ට. ඒ remove කරනකොට මෙතන product from remove from watch list කියලා මෙතන alert වෙනවා. ඒ කියන්නේ product එක හරියටම remove වුණාද කියලා පෙන්නනවා. හරි. ඔය විදිහට තමයි පෙන්නන්නේ. මෙතන දැන් කිසිම මගේ watch list එකේ කිසිම එකක් නැහැ. එතකොට පෙන්නන්නේ you have not item your watch list yet කියලා. ඉතින් මේක තමයි මෙන්න මේ ටෙක්ස්ට් එකක් විදිහට මම දාගෙන තියෙන්නේ. ඉතින් ඊළඟට තියෙනවා start shopping කියලා. ඉතින් ඒක තමයි මේ තියෙන්නේ. මේ බටන් එක ගිහුවා පස්සේ home.php එකට navigate වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේක බලලා. හරියට මේක රිෆ්‍රෙෂ් කරන්න මම එකපාරක් රිෆ්‍රෙෂ් කරලා දැන් මෙතන කිසිම item එකක් නෑ. දැන් මෙතන start shopping කියන බටන් එක දෙන්න. ඒක දිනු ගමන් අපිව කෙලින්න home එකට navigate වෙනවා. ඒ කියන්නේ home එකේ තියෙන items අපි add කරගන්න. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ hand ලකුණු බලලා product එක add කරගන්න. new product add to watch list කියලා විතර select වෙනවා. අපි ITPM මේකත් add කරගෙන මේකත් add කරගත්තා. දැන් කතා කරගෙන තියෙන්නේ. දැන් අපි යමු watch list එකට. watch list එකට ගියප් පස්සේ අපිට බලා ගන්න පුළුවන් add කරගත්තු item දෙක මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි recording කියන්නේ. ඊළඟට තියෙනවා database එකයි select code එකක් දාලා ඊළඟට ආයෙ අපිට බලා ගන්න පුළුවන් condition එක, color එක, price එක, quantity එක, කොච්චර ප්‍රමාණයක් item තියෙනවද කියලා බලනවා. ඔය ටික බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ තියෙනවා මෙතන apps එකක් දාලා ඒක please login first. ඒ කියන්නේ මේ කිසිම එකක් නෑ වෙන්නේ නැහැ. මේ log වෙලා හිටියේ නැත්නම් මෙතන log out වෙලා හිටියත් මේක login first. please login first කියලා පෙන්නලා මේක display වෙනවා. මම ඒක උනට පෙන්නන්න. දැනට අපි මේකේ log වෙලා ඉන්නේ. දැන් මෙතන මගේ දැන් මම සසුන කියලා මේ account එකකින් log වෙලා ඉන්නේ. මගේ account එක තමයි මේ card එක තියෙන්නේ. දැන් මම මෙතන log out වෙලා පෙන්නන්න ඕන. log out වෙනකොට මෙතන log out successful කියන alert එකක් එනවා. ඉතින් මේක okay දිනුනොත් අපි log out වෙනවා. log out වුණ ගමන් මෙතන please login කියලා press කරනවා. ඒ කිසිම user කෙනෙක් දැන් මේක log වෙලා නැහැ. log වෙලා නැත්නම් card එකක් තියෙන විදිහකුත් නැහැ. ඉතින් ඒකින්ද මෙතන please login first කියලා පෙන්නනවා. අපි ඉතින් ගිහලා පස්සට මේක log වෙලා ඉන්නේ. අපිට ආය account එකේ තිබ්බ ඒ product items ටිකම අපිට මේ විදිහට බලා ගන්න ඕනේ. ඉතින් ওই ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ අමතරව මෙතන මම PHP script එකක් ඇතුලේ include කරලා තියෙන footer.php එක. ඉතින් මේ කොටස තමයි footer කියන්නේ. ඉතින් මේකත් ඒ විදිහට බලා ගන්න පුළුවන්. ඊට අමතරව මම පොඩි අන්තිමටම දාගෙන තියෙනවා script එක මම link කරලා තියෙනවා. ඊට අමතරව booster එකක් මේ link කරලා තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි මගේ watch list එකේ design එක ගැන ඔයගොල්ලන්ට පෙන්නන්න දෙන්නේ. අපි බලමු දැන් මේක responsive නැද්ද කියලා. අපි දැන් watch list එක ඇවිත් අපි බලමු inspect කරනවා. දැන් ඔය විදිහට තමයි අපි එක එක items වලට බලමු කොහොමද මේක responsive වෙලා තියෙන්නේ කියලා.
විදිහට තමයි එක මෙතන තියලා තියෙන එක මට පෙන්වන්නේ. අපි බලමු මේ කොහොමද හරියටම රෙස්පොන්සිව් වෙන්නේ කියලා. ඉතින් ওই විදිහට තමයි මගේ වොච් ලිස්ට් එකේ රෙස්පොන්සිව් කරන්න බලන්න පුළුවන්. මෙතන මීඩියම් ලාර්ජ් එක්ස්ට්‍රා ලාර්ජ් ඩිවයිස් වලට ඒ විදිහට මේ විදිහට කරන්න බලන්න පුළුවන්. හරි ඔය ටික තමයි මට අද වොච් ලිස්ට් එකේ ඩිසයින් එක ගැන ඔයගලන්ට පෙන්වන්න තියෙන්නේ, එක්ස්ප්ලেইন කරන්න තියෙන්නේ. රෙස්පොන්සිව් කියලා පෙන්වන්න තියෙන්නේ. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.